ඔයා හොල්මන් වලට බය කෙනා මේ කාර්ය කවදාවම ගන්න එපා. මොකද ඔයා මේක එන්ජින් එක ස්ටාර්ට් කරද්දී ඔයා එක්ක යන ෆයිටර් ජෙට් පයිලට් කෙනෙක්ගේ හොල්මනක් එනවා. ඉතින් තාරක මේ වීඩියෝ එක දෙන්න පළක් වුණාට සමා වෙන්න. ඉතින් අද කතා කරන්න යන්නේ ඔයා ඉල්ලපු කෙනික්සෙක් 11 R1 ඒ ගෝස් ස්ක්වොඩ්‍රන් එකේ රහස ගැනයි. කෙනික්සෙක් ෆැක්ටරි එක තියෙන්නේ ස්වීඩන් වල පරණ අතහැරලා දාපු ෆයිටර් ජෙට් හැංගර් එකක. ඒ හැංගර් එකේ ඉස්සර නැවතිලා හිටියේ ස්වීඩිෂ් එයාර් ෆෝස් එකේ අංක එකේ බලෑනිය. එයාලගේ සිම්බල් එක උනේ පියාඹන හොල්මනක්. ඒ වගේම එයාලගේ මොටෝ එක උනේ the show must go on කියන එක. ඉතින් එයාලා ගියාට පස්සේ ක්‍රිස්ටියන් වන් කෙනෙක්සෙක් ඒ හැංගර් එක ගත්තා. ඉතින් ඒ ෆයිටර් පයිලට්ස් වල ගෞරවයක් විදියට එයා තීරණය කළා ඒ ගෝස් ස්ක්වොඩ්‍රන් එකේ ආත්මය එයා හදන හයිපර් සරහ දිගටම ජීවත් කරවන්න. ඒ නිසා එයාගේ දරුණුම ට්‍රැක් ෆෝකස් වාහන වලට එයා ඒ ගෝස් ලෝගෝ එක දානවා. ඉතින් ඒකෙන් කියන්නේ ෆයිටර් ජෙට් වල තිබ්බ වේගවත් නිර්භීත ආත්මය දැන් මේ හයිපර් වල ජීවත් වෙනවා කියන එක. ඒ ෆයිටර් ජෙට් DNA එක ඇගරාර එකේ ටෙක්නොලොජි එකේ තියෙනවා. ඒකේ චැසි එකයි වීල්සුයි හදලා තියෙන්නේ කාබන් ෆයිබර් වලින්. හරියට ජෙට් එකක් වගේ සැහැල්ලු වෙන්න. ඒ වගේම ඇගරාර එක ඇක්සලරේට් කරද්දී ඒ හෝස් පවර් 1140 වාහනේ පිටිපස්ස පොළොවට ස්කොට් එක නවත්තන්න කෙනික්සෙක් එකෙන් ට්‍රිප්ලෙක්ස් සස්පෙන්ෂන් කියලා තුන්වෙනි ෂොක් ඇබ්සෝබර් එකක් මැදින් හයි කරා. ඒක හරියට නිකන් වාහනට කොන්දක් හයි කරා වගේ ඒකේ පොස්චර් එකේ කෙනින් තියාගන්න. ඉතින් කෙනික්සෙක් එකේ තියෙන ගෝස් ලෝගෝ එක කියන නිකම්ම ඩිසයින් එකක් නන් නෙමෙයි. ඒක ක්‍රිස්ටියන් වන් කෙනික්සෙක් තමන්ගේ රටේ හීරෝස් වලට දක්වන ගෞරවය ඒකෙන් මතක් කරලා දෙනවා. ඒ වගේම කෙනික්සෙක් හයිපර් කාර් එකක් කියන ෆයිටර් ජෙට් එකක ආත්මයක් තියෙන පොළොව උඩ යන රොකට් එකක් කියලාත් අපිට මතක් කරලා දෙනවා. ඉතින් ඔයා ආසම කාලෝගික සහ ඒකේ තේරුම මොකද්ද? ෆෙරාරි එකේ ආශ්‍රයද? ලැම්බෝගිනි එකේ ගුණාද? නැත්නම් මේ කෙනික්සෙක් එකේ හොල්මනද? කමෙන්ට් එකකින් කියන්න. වාහන ලෝකේ මේ වගේ හැංගිලා තියෙන කතා දැනගන්න අපේ පේජ් එක ෆලෝ කරන්න.